kan Islamika ini මේ ඔක්කොම අපි හැමෝම සපෝට් කරනවා right කොහොමද ඒදී ඔයගොල්ලෝ මේ ටෙස්ට් එකක් මේකමයි උපනිම එහෙම එකක් නෙමෙයි මේක ඔයගොල්ලෝ රිද්ම් ඔය දන්නවා මේ මැරතන් දුවලා මේ දුවලා ඔක්කොම දන්නව විස්තර හරිද මේ රිද්ම් එක යූස් කරලා බ්‍රේන් එක යූස් කරලා මම කොච්චර ස්පීඩ් යන්න ඕනද අන්තිම වටි ඉවර කරනකම් මේ තමන්ගේ තමයි ඇඟේ ඇතුලේ ක්‍රියේටිව් ගතිය තියෙන්න ඕනේ හරි පුල්ලා ඉතින් බොහොම සතුටුයි පළවෙනි 10 දෙනා දුවන්න පටන් ගත්තා. මොකද වෙනවා? ඉතින් මේගොල්ලන්ට නැෂනල් ටීම් එකේ අපි විනාඩි 7යි තත්පර 30ක් තමයි දෙන්නේ. නමුත් අද පළවෙනි පාර දුවන නිසා විනාඩි 8යි තත්පර 30ක් දෙනවා. එක විනාඩියක් වැඩිපුර. ඉතින් මම හිතනවා මේ දුවන හැමෝම සිලෙක්ට් වෙයි කියලා ඒ වෙලාව අනුව. ඉතින් ගොඩක් සතුටු දවසක්. උඩට පේනවා ගොඩක් කට්ටිය තාම එන්ට වෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් හරිම සතුටුයි. අවශ්‍යතාවය තියෙන්නේ කොහොමද අපි මේ හොඳම අය තෝරගන්න කියන එක. ඉතින් මොකද මේ ඔපචුනිටි මට දෙන්න ලැබුණ එක ගැන මම සතුටුයි. මම ගමේ ඉඳන් ක්‍රීඩා කරන්න ආපු එක්කෙනෙක්. මේ බලමු කවුද අද දවසේ මෙතනින් තේරිලා පන්දු යවලා මම කියන 135ට වැඩි වේගයකින් පන්දු යවන්නේ කියන. අපි 96 ලෝක උසරානේ ජයග්‍රහණ නිලියුම වැඩි පටන් ගත්තා. දැනට අපි පළවෙනි 50 ගෙනල්ලා තියෙනවා කෙත්තාරාමෙට. මේ කෙත්තාරාමේ මම හැට්‍රික් 3ක් ගනිපු ග්‍රවුන්ඩ් එක. ඉතින් මම කැමතියි මෙතන ඉන්න කවුරු හරි මට වඩා හැට්‍රික් මේ ග්‍රවුන්ඩ් එක ගන්නවා නම්. ඉතින් අපි ඔපචුනිටි එක මේ අවස්ථාව දීලා තියෙනවා. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිලෙක්ට් වෙන කෙනෙකුට ජාත්‍යන්තර මට්ටමේ තරග ක්‍රීඩා කරන කෙත්තාරාම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මැක්සෙල් ලං කරන ටර්ෆ් එක බෝල් කරන්න. ඉතින් ඒකත් ලොකු අවස්ථාවක් ඒගොල්ලොන්ට. බලමු කවුද අද 135ට වඩා පැයට කිලෝමීටර බෝල් කරන්න කියලා. ඒකට පේනවා මේක තමයි ග්‍රවුන්ඩ් එක. ඉතින් මම හැට්‍රික් 3ක් ගන්න පුතලක් මෙතන. අර ඉන්න කවුරු හෝ වේවා මට වඩා හැට්‍රික් ගත්තා නම් මට ඒති. ඉතින් දැන් ඔක්කොම ලෑස්ති කරගෙන යන්නේ. අපි තව ටිකකින් පටන් ගන්නවා බෝල් කරන්න. මේ තේරුණ අයගෙන් 30 දෙනෙක් 135ට වඩා වේගෙන් බෝල් කරයිද කියලා බලමු තව ටිකකින්.